ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ පිරිමි ළමයි කතාවේ ඉදිරියට එන්න පුළුවන් ඉතාමත් උද්‍යෝගිමත් අවස්ථාවක්. සුමංගල වැනි කපටි චරිතයක් තමන්ගේ බලය පාවිච්චි කරලා හසරණු නෝරගෙන් බංගලාව උදුරගන්න හදන එක කතාවේ කුතුහලය තවත් වැඩි කරනවා. මේ සිදුවීම් ඉදිරියට ගලාගෙන යා හැකි ආකාරය ගැන අපිට මේ වීඩියෝ එකෙන් මෙලෙස කතා කළ හැකියි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. සුමංගල සහ කොටගලගේ කුමන්ත්‍රණය. කොටගල ලවා හොර ලියකියවිලි ෆෙක් ඩොකියුමන්ට්ස් හදාගත්තත් ඒව නීත්‍යානුකූල වෙන්න නම් නෝරගේ අත්සන හෝ ඇඟිලි සලකුණ අනිවාර්යයි. සුමංගල හිතාගෙන ඉන්නේ නෝර තවමත් මානසිකව වැටලී ඉන්න නිසා ඇයව රවට්ටලා ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. අහම්බෙන් සිදුවන හමුවීම. ඉතින් සුමංගල වගේම නෝරත් එකම ගමක ඉන්න නිසා ගමේ කොතනකදී හරි විශේෂයෙන්ම කඩේදී පන්සලේදී ඔය තැන් තියෙනවනේ. ඉතින් ඔය කොහේදී හරි සුමංගල නෝරව මුණ ගැහෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඔහු බොරු හිතවත්කමක් පෙන්නලා නෝරගේ ආරක්ෂාවට හෝ බංගලාවේ නඩත්තුවට කියලා පවසමින් අර ෆයිල් එකට අත්සන් කරගන්නට උත්සාහ කරනවා. මස්සුදාගේ වීරෝදාර මැදිහත් වීම. නෝර දැන් සුවය ලබා ඉන්න නිසා ඇය මේ වංචාව තේරුම්ගෙන අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළොත් සුමංගල තමන්ගේ මැරස රූපය එළියට දාන්න ඉඩ කඩක් තිබෙනවා. හැබැයි මෙතනදී මස්සුදා ඉන්නවා නම් ඔහු සුමංගලගේ මැරයන්ට බය නොවි සටන් කරලා නෝරව බේරගනීවි. අර හොර ලියකියවිලි සහිත ෆයිල් එක සුමංගලගෙන් උදුර ගැනීමෙන් ඔවුන් කරන්න හදපු වංචාවට සාක්ෂි මස්සුදා අතටපත් වේවි. මෙයින් ඇතිවන ප්‍රතිඵලය වංචාව හෙළිවීම. මස්සුදා ඒ ෆයිල් එක පොලිසියට හෝ නීතිඥයෙකුට පෙන්නුවොත් සුමංගලට සහ කොටගලට හිරේ යන්න පවා සිද්ධ වෙන්න පුළුවන්. නෝරගේ ආරක්ෂාව. මේ සිදුවීමෙන් පස්සේ නෝර සහ මස්සුදා අතර තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා වගේම බංගලාව රැකගන්න නෝර තවත් ශක්තිමත් වේවි. සිරිමෙවන්ගේ පරාජය. සුමංගල මේ සැලසුම අසාර්ථක වීමෙන් පස්සේ බංගලාවට ඇහැ ගහගෙන ඉන්න අනිත් අයටත් ලොකු පණිවිඩයක් වෙයි ඒක. ඉතින් ඔයා හිතන විදිහට සුමංගල මේ වංචනාව කරන්නේ තනියමද? නැත්නම් මේක පිටුපස තිරිමාන්න හාමුගේ සම්බන්ධයකුත් තියෙනවද? ඉතින් ඔයා කැමති නම් සුමංගලට ඔය මස්සුදා පහර දෙන දර්ශනයකුත් මේ කතාවේ තිබුණොත් හොඳයි.